ඔබට මේ වගේ අත්දැකීමක් ඔබට ලැබිලා තියෙනවද? ඒ තමයි ඔබ නිකන් හිතන්න අ ඔබ යම් මොහොතක තනි වෙනවා. ඔබේ මිතුරන් කවුරුත් ඔබ වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ. හැබැයි එක මිතුරෙක් තීරණය කරනවා අනිත් සියලුම දෙනා ඔබව තනි කරනකොට නෑ මම ඔබ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා. අනිවාර්යයෙන්ම ඔබට මේ වගේ අත්දැකීමක් ජීවිතේ තියෙන්න ඉඩ තියෙනවා. ඉතින් එවැනි සිදුවීමක් 2025 අවුරුද්දේ අගභාගයේ අපිට දකින්න ලැබුණා. ඒ තමයි ඊශ්‍රායලය සෝමාලිලන්තය කියන රාජ්‍ය නිල වශයෙන් පිළිගන්නවා. ඊශ්‍රායලය තමයි ලෝකයේ සෝමාලිලන්තය නිල වශයෙන් පිළිගත්ත පළවෙනි රාජ්‍ය බවට පත් වෙන්නේ. ඉතින් වසර 30ක් ඒ වගේම ලක්ෂ 60ක ජනතාවක් තමන්ගේ බලාපොරොත්තු ගල්වාගෙන හිටපු මොහොත උදා කරන්න බෙන්ජමින් නෙතන්යාහු අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනවා. ඉතින් මේ ලක්ෂ 60ක ජනතාව නිසි පිළිගැනීමක් රහිතව ඔබ දන්නවා රටකට නිල පිළිගැනීමක් නැතිකොට ඔවුන්ට බයිලැටරල් ලෝන්ස් ගන්න බෑ, සමහර සංවිධාන වලින් ආධාර ගන්න බෑ, ආයෝජකයන්ගේ කැමැත්ත ගන්න බෑ. මේ සියල්ල තිබීරිත් ඔවුන් අවුරුදු 30ක් හොඳට ෆන්ක්ෂන් වෙනවා. හොඳ ආර්ථිකයක් හදනවා. මේ කටයුතු කරන්නේ ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කිරීමෙන් ආර්ථික නිදහස ලබා දීමෙන්. ඉතින් මේ කාරණා පිළිබඳව ඊශ්‍රායලය වගේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් විශේෂයෙන් අවධානය යොමු කරනවා. ඉතින් මේකත් එක්ක තමයි ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයත් අග්‍රාමාත්‍යවරයාත් මේ තීරණයට එළඹෙන්නේ. ඒ වගේම තව වැදගත් කාරණයක් තමයි මේ ලක්ෂ 60ක ජනතාවෙන් බහුතරයක් ඔබ අපි ලංකාවේ ඉන්න මුස්ලිම් ජනතාව වගේම සුන්නි මුස්ලිම් ජනතාවක් තමයි සෝමාලිලන්තයේ ජීවත් වෙන්නේ. ඉතින් ඔවුන්ගේ යහපත සඳහා විශේෂයෙන්ම ඊශ්‍රායලය මේ ගත්ත පියවර ඔවුන් සමරන ආකාරයත් අපි මාධ්‍යවල දැක්කා. ඉතින් ඔබ දන්නවා බෙන්ජමින් නෙතන්යාහු අගමැතිවරයා කියලා කියන්නේ තමන්ගේ ජීවිත කාලය පුරාම අතිශය අභියෝගාත්මක අවස්ථාවලට මුහුණ දුන්න දේශපාලන නායකයෙක්. ඉතින් මේකත් ඒ වගේම අභියෝගාත්මක තීරණයක්. නමුත් ඔහු තීරණය කරනවා නෑ අපි ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා. මොකද ඊශ්‍රායලය කියලා කියන්නේ හැම වෙලෙම තමන්ගේ මිතුරන් වෙනුවෙන් පෙනී ඉන්න රාජ්‍යයක් බව කතාවෙන් විතරක් නෙවෙයි ක්‍රියාවෙන් ඔප්පු කරපු රාජ්‍යයක්.